වටිනා කාලය දීලා ඔබ වෙනුවෙන් මෙතනට සැපවිලි ඉන්නවා අපේ වටිනාම සම්පතක්. ඒ තමයි මනෝවිද්‍යා උපදේශක හා මනෝචිකිත්සක ශාක්‍යසිංහ සරසවියේ මානව හා සමාජ විද්‍යාපීඨයේ පීඨාධිපතිනි සිරෝමි සොයිසා මෙතුමිය ඔබ ඉතාමත්ම ආදරයෙන් පිළිගන්නවා 6 7 8 9 යන අංශවල තෝරාගත් සිසුන් ප්‍රමාණයක් මෙතන ඉන්නේ. ඒ සියලු දෙනා වෙනුවෙන් පාසල වෙනුවෙන් ඔබතුමිය ඉතාමත්ම ගෞරවයෙන් ආදරයෙන් පිළිගන්න ගමන් එහෙනම් අපි කල් වෙලා ගන්න ඕනේ. අපිට ගොඩක් වටිනා චරිතයක්. Pari gombele nide gombele karamute kiyane yaannetu amare idike welata daanna kiyana mannedi bhaagyak daara idike nokara gedinna nokara idara amma parinekam balana maru hari modai putte ඇයි දන්නවද? ඒ නිසා තමයි මම මේ අම්මා කියන දේ අහන්න නැතුව ටීචර්ස්ලා කියන දේ අහන්න නැතුව ඒ මොකද්ද මං කරේ? ගොන්තක තීරු වෙන කරන්නේ. මොකද්ද නම? දැන් අම්මා කියන දේ අහන්න නැතුව ටීචර්ස්ලා කියන දේ අහන්න නැතුව ඉන්නේ නම නමක් දැම්මා. මම දැන් අර දැන් ඉස්සෙල්ලා කරපු ලෙක්චර් එකේ මේ නම දුන්නා. දැන් ඔයගොල්ලන්ට ඒක දෙනවා. මොකද්ද නම? ගොන්තකදීරු. වරුනේ. ඔන්න එහෙම කරන්නේ නැත්නම් ගොන්තකදීරු කියලා. අපි අපිට කියව කරන්නේ නේ. එහෙම පුනිසා තමයි පුතේ. මම මෙතනින් නතර වුණේ. අම්මා කියන දේ ඇහුවම කවුද? टीचर කියන දේ ඇහුවොත් සමහරක් වෙලාවට පුතේ නාස ආයතනෙ ඉන්න පුළුවන් විද්‍යාඥයෙක් කියලා හිතා ගන්නවානේ විද්‍යාඥයෝ දන්නවනේ ඉගෙන යන්නේ විද්‍යාඥයෝ වෙන්නේ අන්න එහෙම වෙනවා. ඇයි මම මෙතනින් නතර වුණේ මම කියන දේ ඇහුවේ නැති නිසා. දැන් මට පුළුවන්ද ඔයාලා වගේ මටත් දැන් ඉතන සුදු ගොම්මක් ඇදගෙන ඇවිල්ලා මේ පුතාලගේ වාඩි වෙන්න. මාව ගන්නවද මන්දියට? ගන්නෑ දැන් වයසයිනේ. දැන් ඉස්කෝලේ යන්න බෑ. පැහැදිලිවද? අපිට කරන්න ඕන දේවල් කරන්නේ නැතුව වෙන දේවල් කරන්නේ පාඩම් කරන්න කියලා අම්මලා තාත්තලා හැම වෙලේම ටීචර්ස්ලා කියනවා නේද? ඒ කියන්නේ අපිට එයි යුඩ පුතේ කියන්නේ එයි ආදරේටද තරහටද? ඇයි අපි අහන්නේ නැත්තේ? ඇයි අපි අහන්නේ නැත්තේ? ඇයි පුතේ අපි අහන්නේ නැත්තේ කියන දේ? ගොන්තක දීරු නිසා. අන්න ගොන්තක තීරු නිසා ඊට පස්සේ අපි ගොන්තක තීරු වෙන්නේ. දැන් මතකද නම? ගොන්තක තීරු වෙන්න එපා. ඇයි අපේ කට්ටියට මෙතන ලෙඩක් තියෙනවා. මොකද්ද ලෙඩේ? මොකක්ද දන්නවද ලෙඩේ? අපි හැමෝටම හැදෙන පුංචි ළමයින්ට හැදෙන මෝඩ ලෙඩක් ඒක. කියන දේ කරන්නේ නැතුව වෙන දෙයක් කරනවා. අපි දැන් එහෙම කරන්නේ ඊට පස්සේ. අපි ඒක දන්නවා ඒක ගොන්තක තීරු වැඩක් කියලා නේද? අන්න ඒකයි. හරි. පුතාට ආදරෙයිද? ආදරෙයිද? පුතා කවුද? පුතාට තේරෙනවා මම මේ කියන එක. පුතා කවුද?
අයියලාගෙන් ගෙවුවාම නම් අයියලා එක එක උත්තර කිව්වා. ඒ වුණාට මම දන්නවා හරිම මේ කියන්නේ අපේ පුතාලා කියලා. මෙතන ඉන්න පුතාලා දුවලා කියලා.